මං දැන් දවස් 4කට 5කට විතර කලින් මම YouTube එකේ අප්ලෝඩ් කරා චැලෙන්ජ් එකක් 225 ඩේ චැලෙන්ජ්. ඒ කියන්නේ 2026 එළවලට තව 225යි දවස් තියෙන්නේ. ඉතින් මම ඒක වෙනුවෙන් කරන ප්ලෑන් එක මම ස්ටඩි කරන්න කොහොමද කියලා ප්ලෑන් එකක් හැදුවා. ඒක මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. But in the first day, I'm so motivated. I did it. But at the second day, I got sick. Yeah. I got sick. ඒක නිසා මට හරියට එහෙනවද ඔයාලට? ඒක නිසා මට හරියට වැඩ කරගන්න බැරි. So at that time I thought that did I already fail or why do I even start this? මං එහෙම ඇත්තටම හිතුවා. හරිද ළමයි? but පස්සේ මට තේරුණා ඒක අවුල මගේ ලේසිකමේවත් ඩිසිප්ලින් නැතිකමේවත් නෙවෙයි. ඒක හරිම රියලිස්ටික් වෙනවා. ඒ කියන්නේ this is our own life, so we have to customize own thing to our own life. So මම ඒක නිසා හිතුවා it's okay, I can start again and do it again. ඉතින් ඒක නිසා මම හිතුවා 12 hours study, ඊළඟට live classes not recording, ඊළඟට revise every week the part of every subject and වතුර බීලා හොඳට health එක ගැනත් හිතුවා. So මම ඒවත් එක්ක හිතලා මම හිතුවා no, මට පුළුවන් උපරිමයෙන් කරනවා. මම මෙහෙම time limit එකක් දීලා මෙච්චරක් කරනවා කියලා හිතුවොත් එකක්වත් වෙන්නේ නැහැ. So also I got sick නේ. ඉතින් මගේ health comes first. ඉතින් it's okay to rest. අපි ගෙදර අපේ අම්මා කෑ ගහනවා. I'm sorry. So it's okay to rest and we can start again. So මං හිතනවා මට ඇත්තටම මගේ honest opinion එක, මගේ honest situation එක share කරගන්න ඕනේ මේ වීඩියෝ එකේ. මම දන්නවා මම වගේම තව ළමයි ඇති මේ වගේ ගොඩාක් plans කරලා අවසානයේ එකක්වත් වෙන්නේ නැති වුනහම ඊට පස්සේ එතනින්ම අතහැරලා දානනේ. I have to say this. It's never too late. It's never too late. So yeah. පුළුවන් විදියට ඒ විදියට පටන් ගන්න. අපි එහෙම පටන් ගමු 2026 level වෙනකම්. If you like my journey or if you are interested to be a part of my journey, welcome. So yeah, bye.